කාලෙකට කලින් අපේ සීයා මුහුණ දුන්න දෙයක් එයාගේ දිනපොතේ ලිව්වා කියලා තාත්තලා කිව්වා. ඒත් ඒ පොතේ හැමදාටම හංගලා තිබ්බේ මං ඒක හොයාගන්නකම්. මං කොහොමත් අමුතු දේවල් හොයන්න ආසෙ කෙනෙක්. ඒත් මං මේ පොත හොයාගත්තේ නැත්තම් මේ කිසිව දෙයක් සිද්ධ නොවෙන්න තිබ්බා. සමහර විට මේක රසවත් ත්‍රාසජනක කතාවක් වෙන්නත් පුළුවන්. මට මතකයි සීයේගේ වටිනා දේවල් මේ කොහේ හරි තිබ්බා. වාව්. මේකේ ලොකු වටිනාකමක් තියෙනවා වගේ පේනවනේ. මොනවද මේක ඇතුලේ තියෙන්නේ කියලා බලමු. මං හිතන්නේ මේක අපේ සීයාගේ පෙට්ටගම. මේක සීයාගේ සටහන් පොත. මේකේ මොකක්ද මේ තියෙන කතාව? පේන විදිහට ඉස්සර කාලේ වෙච්ච දෙයක් වගේ. මේක ගැන හොයලා බලන්න ඕන. මගේ කාමරයට අරන් ගිහිල්ලා අපි කම්පියුටර් එකේ නුත් ඩීටේල්ස් හොයමු මොනවද මේ කියලා. මේක තියෙන ඉස්සර අපේ රටේ සිදුවීමක් වගේ. සුද්දෝ 1789 දී නැවකින් යකඩ පෙට්ටියක් ගෙනල්ලාලු. පෙට්ටියක් කිව්වට පෙට්ටියක් නෙමෙයි රහස් දෙයක්ලු. සුද්දෝ කලබලෙන් වඩේ ගොඩක් ලොකු යකඩ වලින් හදපු හිර කූඩුවක් ගෙනාවා. ඒක ඇතුලෙන් කවදාවත් ඇහිලා නැති විදිහේ සතෙක්ගේ සද්දයක් ආවා. එයාලා කලබලෙන් වගේ ගොඩබිමට අරන් අපේ ගමේ අයට කිව්වා මේ පෙට්ටිය අරන් කාත් කවුරුත් යන්නේ නැති පාළු කැලයක් වුණ සදාහරිත කැලයට අරන් යන්න කියලා. අපි කිහිප දෙනෙක් උස්සගෙන තමයි මේක අරන් ගියේ. ඒක දවස් ගානක ගමනක්. මේ පෙට්ටිය ඇතුලේ ශාපලත් සතෙක් ඉන්නෝ කියලා සුද්දු කිව්වා. වෙලාවකට ඒක ඇතුලෙන් මිනිස්සෙක් කෑ ගහනවා. තවත් වෙලාවකට ඒකෙන් සතෙක් කෑ ගහනවා. අපි ඒක කැලේ මැදට අරන් ගියාම සුද්දෝ සාක්ෂි නැති කරන්න හිතාගෙන ඔක්කොටම වෙඩි තිබ්බා. මං විතරක් පණ බේරගත්තා. එදායින් පස්සේ කවදාවත් කවුරුත් ඒ කැලේට ගියේ නැහැ. යන හැමෝම අතුරුදන් වුණා. මං මේක මගේ පුතාට කිව්වා. ඒත් කොළුවා ඕවා විශ්වාස කරන්නේ නැහැ. මේක කියවන කවුරු වුණත් ඒක හොයන්න යන්න එපා. බල මොනවද හොයාගන්න පුළුවන් කියලා. සමහරු ඒ අద్භූත රූපය දැකලා තිබුණා. ඒ මහසෝනා කියලයි ගමේ පැටිරුණේ. එක මොහොතක සාමාන්‍ය මිනිසෙක් වගේ පෙනී සිටින ඒ රූපය ඊළඟ මොහොතේ මහා භයානක රාක්ෂයෙක් වෙලා පෙනෙනවලු. මම ඒක ඇස් දෙකෙන් දැකලා නැතත් මිනිස්සුන්ගේ කතාවල තිබුණේ පුදුම භීතියක්. සමහර විට මහසෝනා කියන්නේ වෘක මිනිස්සුන්ටද? මහසෝනාට වලහෙක්ගේ ඔලුවක් නෙමෙයිනේ ෆොටෝස් වල තියෙන්නේ. රුක මිනිස්සුන්ට සුද්දෝ වේවුල්ෆ් කිව්වට අපි මහසෝනා කියනවද? ඉන්න බලන්න. රුක මිනිස්සු. රක්ෂයෝ. ළඟදී වුණේ සිදුවීම් බලමු. හොයාගත්තා. සිතියම දිහා බැලුවම මේ හරියේ වගේ තමයි මෙහිම සිදුවීම් වෙලා තියෙන්නේ. හෙට උදේම ගිහිල්ලා බලන්න ඕනේ. බඩු ටික ලෑස්ති කරගත්තා. මම හිතනවා ගමන භයානක වෙයි හැමෝම අතුරුදහන් වෙන නිසා. කොහොම හරි මම ඇත්ත හොයාගන්නවා. මේ තියෙන්නේ මගේ යකා. අපි එහෙනම් ගමන යමු උදේම. Mask on, mirror shake, lanes blur. Back tire spin, kick dust on the curb. Red light, damn me, I stare back, smirk. Whole crew behind, let the throttle do the work. I ride like the city can't hold me. Back wheel dancing is holy. Full take hard in the chrome seat. Every turn talk to the old me. I ride like the city can't hold me. I be carving the ghost streets. If I crash, then I crash at the top speed. Gas, brake, lean, let the block scream. මේ හරිය තමයි මැප් එකේ පෙන්වන්නේ. සිග්නල් හොදටම නැහැ වගේ. රෑ වේගෙන එනවා.
ෂිට්චික් සිග්නල් නෑ වගේ. කැලෑව ඇතුළට ගිහිල්ලා හොයන්න පටන් ගමු. වතුර පාරක සද්දයක් ඇනවා වගේ. දැන් නම් ලගින් වගේ වතුර සද්දය ඇහෙන්නේ. දැන් මහන්සිය නැති වුණා. එහෙනම් තවත් ඉස්සරහට ගිහිලා බලමු. සද්දයක් එනවා වගේ. ඒ පැත්තරත් ගිහිල්ලා බලමු. වෙන විදියට නම් ලොකු තුවාලයක් වෙලා මෙයා මැරෙන ගමන් ඉන්නවා වගේ. සුද්දෙක් මොකද මේ කැලේ ඇස්සේ කරන්නේ? මෙයාගේ ඇඩුම් ගොඩක් තරුණ කාලේ ඇඩුම් වගේ. අපි බලමු මේ අභිරහස් පුද්ගලයා ගැන මොනවා හරි හොඩුවාවක් හොයාගන්න පුළුවන්ද කියලා. පේන විදිහට ගොඩක් පරණ ලියුමක් වගේ. අපේ සීයාගේ පොත ලියපු කාලෙමයි ලියලා තියෙන්නේ. මෙයාගේ ඇඳුනුත් පරණයි. මෙච්චර කල් මෙයා ජීවත් වුණේ කොහොමද? Don't take it! ඒ මිනිහා මාව හැපුවේ ඇයි? මෙත් මේ මිනිස්සෙත් ඒ දත් පාරක් නෙමෙයිනේ. මට තුවාල වුණා වගේ. මම අතරමන් වෙලා වගේ. අර කන්ද උඩට ගිහිල්ලා බලමු. ඔළුවට ගොඩාක් රිදෙනවා. මට කිසි දෙයක් පෙන්නේ නැහැ දැන් නිසා. ඔයා කොහෙද ඉන්නේ? එන්න තව වෙලා යනවද? මම පාක් එකේ ඉන්නේ. මම බස් වලට ගාවට දෙන්නම්.
සමාවත් නෑනේ මෙයා. All night, you gotta know where to find you. I'll follow the tone, all the lights that surround you. Wherever you go, girl, I know where to find you. ඉතින් අපි කොහෙද යනවා කිව්වේ? ගමේ පොඩි ප්‍රශ්නයක් වෙලා අම්මා අසනීප වෙලා. අපේ පාරවල් දෙකක් තියෙන අපි කාර් එක යන්න පුළුවන් පාරේ යමු. මං ආසාවෙන් හිටියේ ඔයාලගේ ගමේ යන්න. ඔයා යන්න ආසයි කියලා මට මතක් වුණා. ඔයා කියන දෙයක් තමයි ඉතින්. ඔයාලගේ ගමේ විස්තර ඔෆිස් එකේ කිව්වම තමයි ගිහිල්ලාම බලන්න ආසයි. මම මේ කෙල්ලගෙන් කැමැත්ත අහන්න ඕනේ. තම අඳුරනවා විතරනේ හෙට ගමේ ගිහිල්ලා මම අහනවා. බයත් හිතෙනවා වගේ මේ පාරේ යද්දී නම් රැය නිසා. ගමේ මිනිස්සු කියනවා රෑ වෙලා මේ පාරේ යන්න එපා කියලා. විශේෂයෙන්ම හඳ පායලා තියෙන දවස්වලට. ඇයි එහෙම කියන්නේ? මමත් හරියටම දන්නේ නැහැ. ඒක එක කතා කියනවා. මිනිස්සු අතුරුදහන් වෙනවා කියලා, අනතුරු වෙනවා කියලා. මම ඕවා විශ්වාස කරන්නේ නැහැ. විකාර කතා. බයත් හිතනවා. ඉක්මනින් යමු අපි. අර මීදුම නිසා අපිට මොකුත් පේන්නේ නැහැ වගේ. බය වෙන්න එපා. හේ හැරෙන්න සීජා හැරෙන්නකෝ. සීජා හැරෙන්නකෝ. අයියෝ මෙයා හුස්ම ගන්නෙ නැහැ වගේ. මෙයා නැති වෙලා. අනේ මගේ දෙයියනේ. නැන්නම් මුදේ නැත්ලගයි. මට දියපාරක සද්දයක් ඇහෙනවා. ඇඳුම් ටිකක් ජරා වෙලා ඇඳුම් මාරු කරගෙන මේ කැලෙන් එළියට යන්න බලමු.
කොහොම හරි මේකෙන් එළියට යන්න ඕනේ. මේ පැත්තෙන් ගිහිල්ලා බලමු. මම කොහෙද මේ යන්නේ කියලා තේරෙන්නේ නැහැ. අනේ දනම් බයත් හිතෙනවා වගේ. තවත් ඉස්සරහට ගිහිල්ලා බලමු. හේයි ඔයා කවුද? ඇහැරෙන්න. හෙලෝ. ඔයා කොහෙන්ද මෙහෙට ආවේ? මොකක්ද ඔයාට උනේ? මට මුකුත් මතක නෑ. මම පෙරේදාවේ මේ කැලේට. මටත් හිතා ගන්න බැරි දෙයක් වුණා. අමුතු සතෙක් කාර් එකේ හැප්පුණා. ඒකෙන් මගේ යාළුවත් නැති වුණා. මම කිව්ව අර මිනිහා එනවා. ආයෙනම් එන්න එපා. උඹ අද තමයි මගෙන් පාඩමක් ඉගෙන ගන්නේ. එනවා සෙතතා. මට කනගාටුයි ඔයාලට මුණ දෙන්න ඕනේ. අපි කොහොම හරි මේ කැලෙන් එළියට යමු. ඔව් දිගටම එකම පැත්තකට යමු. අර බලන්න අතහැප ගේ තියෙනවා. අද නවතින්න පුළුවන් වෙයි. කොහොමද මේ කැලෙම ගියක් තියෙන්නේ? මං හිතන්නේ අර වයස කෙනා ගෙදර වෙන්න ඇති. ගිහිල්ලා බලමු. මේ බලන්නකෝ ගන්න එකක්. මේක අපිට වටිනවා කරදරයක් වුණොත් පාවිච්චි කරමු. පේන විදිහත් තම වැඩ වගේ. මං හිතන්නේ අර වයසක මිනිස්සුන්ට ශාපයක් තියෙනවා. ඒකයි එයා මකල් ජීවත් වෙන්නේ. මේ එයා හදපු ගෙදර එහෙමද? මට හිතෙන්නේ ඔයා කියපු දේවල් එක්ක එයා උරක මිනිහෙක්. ඔයාව තැපුවා කියන්නේ ඔයාට මොනවද උනේ මතක නැත්තේ ඒකයි. අපි හෙට උදේම තවත් ඉස්සරහට යමු මේ කැලෙන් එළියට. මෙයා ලියලා තියෙන හැමදේම. එයා වෘක මිනිහෙක්. එයාව මරන්න පුළුවන් තවත් වෘක මිනිහෙක් විතරයිලු. ඔයා මාව අර මනුස්සගෙන් බේරගත්ත එකට ගොඩාක් ස්තුතියි. එදා ඇක්සිඩන්ට් එකේ අපේ කාර් එකට මුවෙක් පැන්නා. ඌ අල්ලගන්න තවත් මොකෙක්දෝ කළු පාට ලොකු සතෙක් පැන්නා. වාහනේ හැප්පුණේ නිසා. සමහර විට අරු වෙන්නේ නැති. සමහර විට හරි පැත්තට ගියොත් මගේ බයික් එක නවත්ත තැන නැති. ඒකෙන් අපිට පුළුවන් ගෙදර යන්න. ඔව් එහෙම කරමු එහෙනම්.
අපි අරකන්දට ගිහිල්ලා පාරවල් හොයාගන්න පුළුවන්ද බලමු. හා එහෙනම්. පරිස්සමට එන්න. හොඩද මේවා ලිස්සනවා. තව ටිකේ පරිස්සමට එන්න. අර පැත්තට යන්න වෙන්නේ අද වෙලාවමදි. එහෙනම් අපි අයියම අර ගෙදරට ගිහිල්ලා හෙට උදේම ගමන යමු. අපි මහන්සියට දවල් වුණානේ ඇහැරෙන්න. ඕ නේද? මං හිතන්නේ අර හරිය මං බයිකේ නැවතුවේ. මේ පැත්තෙන් ළගේ වගේ. අපි ඊට නැවතිලා උදේ මෙයමු. මං මොනවා හරි කන්න ලැස්ති කරන්නම්. හරි. අත්තමයි ඔයා හොද බිරිඩක් වෙයි මට. එහෙමද? මං ඔයාට ආදරෙයි. මොනවා හරි වුණොත් ඔය මේ කැලෙන් එළියට යන්න ඕනේ. පොරොන්දු වෙන්න. අයි එහෙම කියන්නේ? මට අමුත්තක් දැනෙනවා. මොකක්ද ඒ සද්දේ? අර බලන් ජනෙල දිහා මොකක්ද කියලා බලමු. අර ගන්නේ ගන්න. මං එළියට ගිහලා බලන්න. හා සුදු පරිස්සමට ඔයා. එන්න මං බලන්න. උඹ ආයෙමත් ඕත වැඩේ මරියන් නමනය.
අපට සිරි මූ වෙනස් වෙනවා. මූව මරන්න පුළුවන් ඔයාට විතරයි. මම දන්නේනේ වෙනස් වෙන්නේ කොහොමද කියලා. කොකට තොයේ යන්න. හා සුදු පරිස්සමට ඔයා කැලෙන් එළියට යන්න. බයික් එක මේ ළඟම තියාට මොනවා වුණත් දන්නේ නැහැ. මෙට හිතාගන්න බැහැ වුණ දේ. මම ගිහිල්ලා තව කට්ටිය එක්ක ඇවිල්ලා එයාව හොයන්න ඕනේ. එයා යන්න නැති දැන් මට මාව පාලනය කරගන්න පුළුවන්.
දැන් මට නගරයට යන්න පුළුවන්. මැඩම්, එහෙනම් අපි හෙට උදේම කැලේට ගිහිල්ලා යව හොයමු. හොඳයි. හැම තැනකම හෙව්වා මිස්. මොකුත් හම්බ වුණේ නැහැ අපිට. You laugh at all the wrong parts of the movie. Steal my sweater when you're cold. රෙස්ටුරන්ට් එක පැත්තේ යන්න ඕනේ. You're humming out a tune in the kitchen. And somehow it's the sweetest sound I මොනතරම් අහම්බයක්ද ඔයාව හම්බ වුණානේ. බබ්බෝ Stay ඔයා හොඳින් right නේද? here. Don't move your shoulder. Let my head rest. Let the night roll slower. If this is all we ever get, your heartbeat and your tangled hair, I'm already home, I swear. Right here with your moonlight on my shoulder. You write your name in dust on the window. Say it looks like we belong. We burn the toast and dance around the table. Turn every little mishap into a song. Oh, stay right here. Don't move your shoulder. Let my head rest. Let the night roll slower. If this is all we ever get, your heartbeat and your tangled hair, I'm already home, I swear. Right here with your moonlight on my shoulder.